ඔයා කෙල්ලෙක්ව යාළු කරගත්තම ඔයාගේ හිතට වද දෙන ලොකුම ප්‍රශ්නේ මට කලින් මෙයාට කී දෙනෙක් හිටියද දන්නේ නැහැ කියන එකද? මේකට කියන්නේ බොඩි කවුන්ට් එක කියලා. ගොඩක් පිරිමි ළමයි මේ ගැන හිතලා තමන්ව මානසිකව වට ගන්නවා. කලින් අයත් එක්ක මෙයා මොනව කරන්නද කියලා හිතනවා සැකයක් ඇති කර ගන්නවා. හැබැයි මෙතන ලොකු කුහකකමක් තියෙනවා. පිරිමි ළමයෙක්ට ගොඩක් සම්බන්ධතා තිබුණොත් ඒක අත්දැකීම්. හැබැයි ගැහැණු ළමයෙක්ට තිබුණොත් ඒක චරිතය අවුලක්. මේ බය නිසාම ගොඩක් ගැහැණු ළමයි තමන්ගේ ඇත්ත අතීතය හංගනවා. නැත්තම් පොඩ්ඩක් ගාන අඩු කරලා කියනවා. මොකද ඇත්ත කිව්වොත් ඔයා දාලා යයි කියලා යාලා බයයි. ඇත්තටම කෙනෙක්ගේ කලින් සම්බන්ධතාවලින් යාගේ චරිතය මනින්න පුළුවන්ද? පරණ සම්බන්ධතා වැඩි සමහර අයට ජීවිතය ගැන මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔයාට බයයි නම් එයා පරණ අයෙක්ව ආව සංසන්දනය කරයි කියලා ඒක එයාගේ වැරද්දක් නෙවෙයි. ඒක ඔයාගේ ආත්ම විශ්වාසය ගැන ප්‍රශ්නයක්. ඒක නිසා අතීතය හාර වද දෙන්නේ නැතුව එයා දැන් ඔයාට කොච්චර ආදරේද කොච්චර අවංකද කියන එක ගැන විතරක් හිතන්න. පරිණත පිරිමියෙක් කවදාවත් ගෑනු ළමයිගේ අතීතය නිසා වර්තමානයේ විනාශ කරගන්නේ නැහැ. පරණ දේවල් වලට යන්න දෙන්න. ඔයාගේ කෙල්ලට ඔයාට වඩා සෙක්ස් අත්දැකීම් තිබුණොත් ඔයාට ඒක අවුලක්ද? නැත්තම් ඔයාගේ රෙස්පොන්ස් එක අවංකව කියන්න. මේක ඔයාගේ බොරුවට සැක කරන යාළුවට ෂෙයා කරන්න. එයාට කියන්න අතීතය අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්න කියලා.